දැන් දියතුලිය අපිට පෙන්වන්න පුළුවන් අතන මෙතන කියලා පෙන්වන්න පුළුවන්. දැන් මේ ඔතන ඉන්නවා මම මෙතන ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන් මට්ටමට එනවනේ. ඒකෝල දියතුලි දෙකක් අපි දෙන්න. අපි දියතුලිය කල්පනා කරනවා මම මිනිසෙක් කියලා. මම දෙවියෙක් කියලා. මම බ්‍රහ්මෙක් කියලා. නෑ බලනකොට වතුර වෙන් කරන්න බෑ. ඒක දැක්කට පස්සේ දියතුලිය මොහොත වුණා. ඇත්තටම එහෙම වුණා කියන්න බෑ ඇත්තටම. අනිනුත් වතුරමනේ. දැන් මිනිස්සු අපි කියන ලංකාවේ මිලියන 20ක් ඉන්නවා කියලා. දියතුලි මිලියන 20ක්. ලක්ෂ මිලියන 20ක්. දියසුලියක් ඇත්තට තිබිලම නෑ. ඔව්. අර හේතුම් පච්ච සම්භූතං හේතුබංගා නිරුච්ඡති. එක්ක කට්ටිය කරන්නේ මේක හල ඉවරලා ඊට පස්සේ මේ නිරුද්ධ කරන්න හදනවා. එහෙම තමයි. මම මාර්ග පුරාවට වෙන්නේ ධර්මතා ප්‍රත්‍යක්ෂ කරනවා මිසක් මම මොකද අවබෝධ කර ගන්නව නෙමෙයි. ඔව්. අව කියන්නේ දෘෂ්ටිය. ඔව් මහත්තයා. ඔව්. අව කියන්නේ දෘෂ්ටියක්. ඔව්. ඇත්තක් නෙමෙයි. ඔව්. ඒකනේ බුදුරජාණන් වහන්සේ තමා තුලින්ම දකින්න කිව්වේ නේද මහත්තයා? ඒ කියන්නේ දැන් දුස්ති එක එක්කෙනාගේ දුස්තිගත වෙලා තියෙන විදිය බුදුරජාණන් වහන්සේටවත් ඒක ගලවලා දෙන්න බැහැනේ නේද? බෑ. පෙන්නන්න විතරයි. ඔව් පෙන්නන්න විතරයි. ඔව්. දක්වන්න බෑ. දක්වන්න පුළුවන් හරක් එක. ඔව් දක්වන්න තිබුණා මේ කෙනෙක් හිටියා නේද? කෙනෙක් නැහැනේ. ඔව්. කෙනෙක් බවට පත් වුණු මුලාවෙන් උන්වහන්සේට මොකුත් කරන්න බැහැනේ නේද? කෙනෙක් හිටියා නම් කරලා දෙන්න තිබුණා. මෙහෙම දකින්නකො හරිම ලේසි. හා මහත්තයා කියන්න. එනා කෙනෙක් ගන්න ගින්නක් කියලා. ඒ ඔහොම දර දාන ගන්න ඔක තියෙන්නේ. ඔව්. දර ටික අහ කරන්නේ. ගින්න ඉවරයි. ගින්නක් තිබිලම නෑනේ. නේද? එන සාසුතයක්වත් උච්ඡේදයක්වත් නෙමෙයි. නෙමෙයි. ඔව්.
මට මං ලැබුණාවත් මට මං නැති වුණාවත් නෙමෙයි. නෙමෙයි. ඔව්. දැන් මට මං නැති වෙයි කියලා බයටනේ මේකට එන්නේ නැති ගොඩක් අය. ඔව්. ඔව්. එහෙම එකක් නෙමෙයි මේක. ඔව්. ඇත්තට මේක දැක්කට පස්සේ ඒක තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ ඔව් ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. මොකක් වෙන්නද? වෙන්න කෙනෙක් ඉන්නද? බුදුහාමුදුරන්ගේ අහන්නේ බුදුහාමුදුරන්ගේ අහන්නේ සතුටින් ඉන්න කියලා. මොනවද ලැබුණා තාම? මොනවද නැතුව? ඒ කියන්නේ මම මොකක්ද කියන්නේ 5000 තරම් මොනවද දෙයක් තියෙනවා. අසෝලයක් තරම් හරි දෙයක් තියෙනවා නම් බුදුන් පහළ වෙන්නේ නැහැ කි. දැන් ඒ අස්ලෝම කියන්නේ මොකද්ද මඤ්ඤණාවන්නේ? මඤ්ඤණාවක්නේ. මඤ්ඤණාවෙන් පිට අස්ලෝමයක්වත් තියෙනවද? නැහැ. හැබැයි ඒ තියෙනවා කියලා ගත්ත එක හින්දා නේද මේ මැරෙන්න ඉපදෙන්න වෙලා තියෙන්නේ. ඔව්. ඒකනේ. ඒකමයි. ඒක තියෙනවා කියලා ගත්තා. ඔව්. ඊට පස්සේ නැහැ කියලා ගත්තොත්? නැහැ කියලා ගත්තොත් ඒ අන්තයක්. මොනවද දෙකෙන් හක් වුණා වැඩි ඉවරයි. දැම්ම. ඔව්. ඔව් ඒ ඇතනත දෙකෙන් මිදුණා කියන්නේ මහත්තයා මේ ආයතනයන්ගෙම මිදුණා. නේද? හයිම නිදහස් අන්ත දෙකෙන් මිදුණා නම්. නිදහස් නේ ඔව්. තෘෂ්ණාවේ කියනවනේ. අවිද්‍යාවෙන් නිදහස් ඔක්කොම නිදහස්. නිදහස් ඔව්. විඥානයේ නිදහස්. අවුරුක නිදහස් ඕනකින් ගන්න. මරණය නිදහස්. ජාතිය නිදහස්. ජරා මරණ නිදහස්. නිදහස්. වේදනාවකින් නිදහස් ඊට පස්සේ. නිදහස්. ඊට පස්සේ මගේ කොන්ද එකක් කොහේ කියලා හරියන්නේ නැහැ. ඔව්. ඒක වෙන කතා. ඔව් කියන්න විස්. ඔව් ඒක මේ අන්තේ හොඳටම අන්තේ කියන එක ඕක මට ගොඩක් තේරිලා තිබුණා. ඒ වුණාට දැන් මහත්තයා මේ අන්තේ ගැන දැන් මේ වෙලාවේ කිව්ව ටික තියෙනවනේ මේ. අන්තෙට ගියේ නැත්තම් දෙපැත්තට බෙදුන්නේ නැත්නම් ඇත්තටම ආයතනයක් පිටින් නැහැ. ඒක හොඳට වැටහුණා. එතන මම නැතුණත් මම ඉන්නවා. ඔව් මහත්තයා මොකද්ද? එතන මම නැතුණත් මම ඉන්නත් නෙමෙයි. ඔව්. ඔව් එතන ඔව්. ඔව් මහත්තයා. නැතුව මේක ඥාන සම්ප්‍රයුක්තව වෙන වැඩක් සම්මාදිට්ඨිය කියලා කියන්නේ නැතුව මේ නිකන් ඔය මොකක් හරි එකක් දිහා බලන් ඉඳලා එහෙම වෙන එකක් නෙමෙයි. නෙමෙයි මහත්තයා. ඔව්. ඒ මානසික අත්දැකීම් ඒවා. ඒ කියන්නේ ඥානය කියන එක මනසට ගෝචර එකක් නෙවෙයිනේ මහත්තයා. ඔව් ඒ කියන්නේ මොකක් හරි එකක් කරලා මොකක් හරි එකක් ලැබුණා නම් ඒක නෙමෙයි මේ කියන්නේ. ඔව් පැහැදිලි. අපි කියන්නේ මේ කියන්නේ උසස් කරන්නේ මේ කරනවා කියන එකේ අවුල. ඔව්. ඔව්. ඒක මොකක් හරි ලැබෙන එකක් ගැන නෙමෙයි මම කියන්නේ. ඔව්. මොකක් කරනවා නම් කරනවා කියන එක එතන බලන්න කියලා කියන්නේ. ඔව් පැහැදිලි. ඔව් මොනවා හරි කරනවා නම් ඒක තමයි. එතන අන්තයක් නේ මහත්තයා.
දෙපැත්තක්නේ. කරන කෙනෙකුයි කරන දෙයකුයි දෙකක්නේ. දැන් ඔතන දැක්කා නම් එතනින් එහා මොනවත් ඒ කියන්නේ මොනවත් කරන්න කියන්න මොනවත් දෙයක් ගැන විස්තර කරන්න බෑනේ ඇත්තටම. ඔව් මහත්තයා කියන එක පැහැදිලි. හරිම පැහැදිලි. ඔය කරන්න හදපු එක තමයි කරේ මහත්තයා මෙච්චර කාලයක්. කරන්න දැඟලුවා. ඒ වුණාට ඒක කිසිම ප්‍රයෝජනයක් නැහැ. වෙහසක් විතරයි උනේ. ලස්සන මේක තමයි මේ සරමින් උපමාව කරන ඔක කටුකුරුන්ගේ අම්පු කියන්නේ මේ අර රිලේ දුවන එක දන්නවන්නේ. රිලේ දුවනකොට හරි අස්සේ දුවනකොට පළවෙනි එක නම වැටලා වැටෙනවා. දෙවනි එකනට යස්තිය දෙනකොටම පළවෙනි එක නම වැටලා වැටෙනවා. ඊට පස්සේ දෙවනි එක නම රවුම් දුවලා තුන්වෙනි එකනට යස්තිය දෙනකොටම දෙවනි එක නම වැටෙනවා. තුන්වෙනි රවුම් දුවලා හතරවෙනි එකනට යස්තිය දෙනකොටම තුන්වෙනි එක නම වැටෙනවා. ඊට පස්සේ හතරවෙනි එක නම රවුම් දුවලා දිනනකොට යත් බැලලා වැටෙනවා. හැබැයි දිනු ටැග් ගන්න කවුරුන්ද? ඔව්. එතකොට පිරනවා. එතකොට සෝතාපන්න කිව්වේ අර පළවෙනි එකනට. සකදාගාමී කිව්වේ දෙවෙනි එකනට. අනාගාමී කිව්වේ තුන්වෙනි එකනට. හතරවෙනි කිව්වේ හතරවෙනි එකනට. ඒ උපමාව සාපේක්ෂව ගොඩක් කරලා වෙන එකක් නෑ. ඔව් ඇත්තටම. ඒ උපමා අහලා තිබ්බට මහත්තයා දැන් මේ පෙන්නනකොට තමයි ඒක හරියටම ටච් වෙන්නේ. දැන් අද වෙලා තියෙන මිස් මොකද දන්නවද? කරවම දුවපු ගමන් ඌට ගහනවා ලේබල් එකක් මොකද උතාපන්නයි කියලා ඌ ඉන්නවා තෑග්ග ගන්න බලන්න. ඔව් මහත්තයා. නවම දුවපු දුවලා අපුට ඌ සකදාගාමී කියලා හිතාගෙන ඌ තෑග්ග ගන්න බලන්න. මැරලා වැටෙනකන් දුවන්නේ. ඒකනේ මැරිලා වැටේ කියලා බලාපොරොත්තු වෙන දුවලා. ඒත් වැරදි. ඔව් බලාපොරොත්තු ඒ තෑග්ග ගැන අදහසක් තියෙනවනේ. ඒත් වැරදි. ඒකයි අර ඔකට කිව්වේ මේ පුදුම කතාවක් අර. ඒ කියන්නේ දැන් ඇයි නිවන් දකින්නේ ඕනියයි කියලා අහුවනේ අපි. දැන් නිවන් දකින්න ඕනියයි ඇයි කිව්වම කට්ටිය උත්තර දෙනවනේ. ඒක උත්තර දෙනවා. ඔව්. ඒ උත්තර හැම එකම වැරදි. ඔව් ඇත්තට උත්තරයක් දෙන්න බෑනේ. ඔව් දැන් කවුරු හරි කිව්වොත් එහෙම දුකින් මිදෙන්න කියලා. එහෙනම් ඉතින් සැප විඳින්න කියලා අපිට අල්ලන්න ගනිප්පත්. ඔව්. අපේ විදිහට කැමැත්ත කියලා ගන්න ඕනේ. ඔව්. ඒක උත්තරයක් වන්නේ. උත්තරයක් දෙන්න බෑ. මැරිච්ච මිනිස්සෙකුට කොහෙන්ද උත්තරයක් නේද මහත්තයා? මැරුණාට පස්සේ. ඔව්. ඒක තමයි උත්තරේ. ඒක තමයි පිරිනොම් පාපේ වල පිටින් ඉන්නකොට. ඔව්. කොහොමද මේ මිනිස්සුන්ට තේරුම් ගන්නේ? හරි අමාරුයි. ඒක තේරුම් ගන්නත් හරි අමාරුයි මහත්තයා. තේරුම් ගන්නත් එයාට ඒක විමසිලි නුවණක් තියෙන්න ඕනනේ. ඒක ඒ කියන්නේ දැනුමින් තේරුම් ගත්තත් වැඩක් නැහැනේ. මතකයක් තියාගෙනත් වැඩක් නැහැනේ. දැන් ওই රිලේ දුවන කතාව මම හරියට අහලා තියෙනවා. උන්වහන්සේගේ දේශනා අහනවා ඒ ඇහුවත් මහත්තයා එතන අහලා තියෙන්නේ ගොඩක් දැනුමෙන්නේ. අහගෙන ඉඳලා දැන් කෙනෙක් වෙලා. ධර්මීය වගේ අවස්ථාවකදී මේ මහත්ය පැහැදිලි කරද්දි තමයි හරියටම පොයින්ට් එක ටච් වෙන තැන. ගොඩක් අර විඳින්න තියෙන කැමැත්ත තමයි තිබිලා තියෙන්නේ. ධර්ම රසය කියලා අර එතන අර දන්නවා මම මේ ඔව් ඒක තමයි. ඒ කියන්නේ අසංගත ධාතුව නිරසයි කියලා.
කට්ටිය දැන් ඔක්කොම වැඩේ ඉවර වෙනකොට. ඔව් ඒකනේ. සාදු සාදු මහත්තයා. හොඳම අවස්ථාවක්. ඒ කියන්නේ දැන් අර එහෙම උතුම් රසේ ධර්ම රසේ එහෙම ඒවා දෙනවා බුදුහාමුදුරුවෝ. මොකටද දන්නවද මිස්? ඔව්. නන්ද කුමාරට දුන්නේ හැම. ඔව්. නන්ද කුමාරයා. ආ. දේවාංගනාව දෙන්නේ. ඔව්. නමුත් දැන් වැඩේ වුණාට පස්සේ එහෙම එකක් තියෙනවද? නෑනේ. ඔව්. ඔව්. ධර්මයේ කියන්නේ ධර්මයේ උපමා කරන පහුරකට. ඒ කතාව හරියට ලෝකෙ මත. දැනට ඔක්කොම දැන්ට ඔක්කොම ටික කියවුණා වගේ. ආයෙ අවශ්‍ය වුණොත් අහන්නම්මා. ගොඩාක් දුර්වල තැන් දැක්ක මහත්තයා. පුංචි පුංචි තැන්වල ගොඩක් අර දෘෂ්ටිගත වෙලා හිටියා. ඒ කියන්නේ ඒවා අර නිරවුල් කරගන්න බැරුව. එහෙම හිටපු එකත් හොඳයි මිස්. එතකොට තවත් ඒක අර හොඳටම විනිවිද පේනවා. ඔව්. දකින්නකොට ඇත්ත දකින්නකොට. ඔව් ඇත්තට. ඔව්. ඔව් මහත්තයා. ඒ කියන්නේ දැන් අර දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙනකොටත් ඒ දෘෂ්ටි ගොඩක් තිබ්බනේ ලෝකෙනේ. ඔව්. අතුවරුම කී දෙනෙක් හිටියද නිකන් අරමුත් බුද්ධ පත්තායන ඔහොම හිටියද සෙට් එකක්. ඔව්. අක්කඩි ගෝසක්. දැන් හිටියද? හිටියානේ. ඔව්. කටිකා. අපේ මේ ඔක්කොම අතර මේක මතුනේ. ඔව්. ඒ දෘෂ්ටියෙන් මිදෙනකොට නිවන මතුවෙලා ඉවරයි. ඔව්. එහෙනම් ඒ කට්ටියත් ඉන්න ඕනේ. ඉන්න ඕනේ.